අයිබෝවන් ඔබට සුබ දවසක්. අද අපි කියන කතාව ඔබට හොඳට පුරුදු කතාවක් වෙන්නට ඇති බොහෝ අයට. මාතෘකා විදියට අපි දාගන්නවා නොදන්න දෙමළට ගිහිල්ලා වරිගෙන නසාගත්ත වගේ කියලා. එවනල් මේ කතාව පිළිබඳව පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. මොකද මේ නොදන්න දෙමළ? මොකද වරි නසා ගැනීම? එක්තරා ගමක ඉඳලා තියෙන කම්මල් කරුවෙක්. දක්ෂ කම්මල් කරුවෙක්. මිස් ජාතීන් ජීවත් වෙච්ච ගමක් අපි හිතමු කටුකරේට ආසන්න කියලා. ද්‍රවිඩ ජනතාවත් ජීවත් වෙනවා. මේ කම්මලෙන් තමයි ඒගොල්ලෝ තමන්ට අවශ්‍ය කරන අවි ආයුධ වගේම තවත් දේවල් කරගන්නේ. දවසක් මේ කම්මලට එනවා ද්‍රවිඩ පුච්චලෙක්. යා තුවක්කුවත් අරගෙන තමයි එන්නේ. අරගෙන එනකොටම කම්මල්කාරය ආනවා, එන්න ප්‍රශ්නය අයියා. මොකද ප්‍රශ්නය අයියා? දෙමළ මනුස්සයට සිංහල ප්‍රජාවත් එක්ක ජීවත් වීම නිසා වෙන්නේ යම් මට්ටමකට සිංහලත් කතා කරන්න පුළුවන්. යම් මට්ටමකට, හොඳටම නෙවෙයි. අපේ යාළුවට, කම්මල් යාළුවට එහෙම හොඳට දෙමළ කතා කරන්න බෑ. හැබැයි ආසයි දෙමළ එයාට පුළුවන් කියලා පෙන්නන්න අනුවට. විශේෂයෙන් මෙතන දැන් හිටියා එයාගේ අම්මා, එයාගේ තාත්තා වයසක පැත්තක හිටියා. ඒ වෙලාවේ කෑමද කොහෙද අරගෙන ඇවිල්ලා බිරිඳ හිටියා. විශේෂයෙන් ඔය තමන්ගේ නෑයින්ට පේන්න, බිරිඳට පේන්න, පෙම්වතියන්ට පේන්න ලොකුකම් එහෙම පෙන්වන්න කැමති අය ඉන්නවානේ. ඒ වගේ මෙයත් මේ දෙමළ දන්නවා කියලා මෙයාට පෙන්වන්න ඕන. ඒක තමයි එන ප්‍රශ්නය අයියා කියලා අර එනකොටම අහන්නේ. එයා කියනවා, අයියා මේක එනක්කු තෙරියුම් මට තේරෙනවා. කියන්නේ අරයා ඒ දෙමළෙන් කියන්න යනකොටම මේ තුවක්කුවක් මොකටද මෙතෙන්ට අරන් එන්නේ කියන එක මෙයාට තේරෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි අරයාට දැන් කියන්න දෙන්නෙම නෑ දැන් මේ වැඩේ. ප්‍රශ්නේ දැන් තුවක්කුව පෙන්නලා කියනවා. ඒ කියන්නේ දැන් මේතන ඒ මනුස්සයා තමන්ගේ ගැටලුව විසඳ ගන්න ආවා. ගැටලුව විසඳ ගන්න එනකොට ඒ ගැටලුව කියන්න ඉස්සෙල්ලා අපේ මිත්‍රයා කියනවා මට ගැටලුව තේරෙනවා කියලා. ඔක හොඳ තැනක් අපිට මේ පස්සේ කතා කරන්න. අයියා துப்பக்கி வெடிமருந்து හරි එනක්කු තේරුම් නිතුවක්කුවේ වෙඩිබෙත් මට තේරෙනවා කියලෙල්ලා තුවක්කුව ගන්න අරගෙන තියලා දැන් ඔබ දන්නවා අර මොයින හැම කියලා වෙලා තියනවානේ අර හුලං ගහන අර බෑග් එකකින් වගේ ඇදලා ඒකෙන් තමයි ගින්දර එන්නේ යකඩ ප්‍රච්චරන්න. එතෙන්ට තියලා මෙයා කරන්න අයියා වෙන්නම් එපා අයියා. එනක්ක තෙරෙමු සරි අයියා සරි එනක්ක තෙරෙමු මට තේරෙනවා මේක. අරයා පනිනවා අහකට. මොකද දෙමළ මනුස්සයා දන්නවා මේ තුවක්කුව ඇතුලේ වෙඩි බෙහෙත් කොටලා තියෙන්නේ. හිර වෙලා තියෙන්නේ මේ කොකා හිර වෙලා තියෙන්නේ. ඒක පුරුදු කරගන්නයි ආවේ මෙයා කළා. හැබැයි මේ අපේ මෝලා මේක අහන්නේ
තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න යනවා. තමන් දන්නවා කියලා ඔක්කොම. අන්තිමේදී මේක තියලා රච්චරන්න යනකොට අර දෙමළ මිනිස්සයා අර ගෑනු කෙනාටත් කියනවා දුවන්න කියලා. ඒ දෙල්ලෝ එහාට යනවා. වයසක අම්මයි තාත්තයි පොඩි එකා හිටියා තාත්තා මේක දාලා මේ මෝලා මෙහෙම රත් කරනකොට මයිනම ඇදලා මේක පටුන් ගාලා පිපිරුවා. මොකද උනේ? මිනිහත් පරපතල් ලෙස තුවාල වුණා. වයසක අම්මයි තාත්තයි පරපතල් ලෙස තුවාල වුණා. කුඩා දරුවත් තමන්ගේ දුන්නා බේරුනේ. මේක දන්න හින්දා එළියට පැනපු ඔය දෙමළ මිත්‍රයයි දෙමළ මිත්‍රයාගේ බලකිරීම මත එහාට පැනපු නෝනයි තවත් දරුවා විතරයි. දැන් මෙතන බරපතල තුවාල ලබලා එවෙලේ නැති වුණාද පස්සේ නැති වුණාද හොඳ වුණාද කියන කතන්දර මෙතන විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ මේ ජනප්‍රවාදයේ එන නොදන්න දෙමළට ගිහිල්ලා වර්ගය නසා ගත්තා කියන කතන්දරේ අපිට වැදගත්. මේක හොයන්න යන්න එපා. මේ ගැඹුරට මේ පදෙන් පද විග්‍රහ කරන්න යන්න එපා. අපි මේකේ තියෙන අර්ථය මොකද්ද? අර්ථය තමයි දැන් වර්ගය කියන එක වෙනම විග්‍රහ කරනවා. වර්ගය කියන එක එක විදිහට විග්‍රහ කරනවා. තමන්ගේ දෙමව්පියෝ යනාදී විදියට එක වර්ගයක්. ඉතින් ඒක වර්ගය කියන එක විග්‍රහ කරන්න යන්න ඒක තව හොයලා බලන්න ඕගොල්ලන්ටත් වැඩක් තියෙන්න බෑ. ඊගාවට දැන් මෙතන උනේ මොකද්ද? මේ වීම තමයි අපි කැමති අපි දන්නවා කියලා පෙන්වන්න බෑ. මේ සියල්ල දන්නවා මම දනිමි. ඔයගොල්ලන්ට වඩා ඔයා මට විස්තර කරන්න ඕනේ. දැන් ඔය කලමනාකරුවෙන් ඉන්නවනේ යමක් කියන්න ගියාට පස්සේ කතන්දරේ අහන්නේ නෑනේ. ගුරුත්වයෙන් අහන්නේ කතන්දරේ. දෙමාපියෝ දරුවන්ගේ කතන්දර අහන්නේ වෙලා නෑ. දන්නවා. මැනේජර් ළඟට එමු ගියාම කියන්න යනකොට ඕ කියන් මම අහගෙන ඉන්න මම දන්නවා වෙනකොටම කතාව මොකක්ද කියලා මම දන්නවා. මේ අවුන්කන් දෙන්න සූදානම් නෑ. තමන් නොදන්න දේ නිවැරදි කළා නිරවුල් කළා දැනගන්න සූදානම් නෑ. ඊගාට අනුන්ට ගරු කරන්නේ නෑ. තමන් තමයි පොර. මේ වගේ දේශපාලඥයෝ නිලධාරි පූජකයෝ ගෙවල් ඉන්න අය සමහරට අපිත් ඇතුළත් වෙන්න පුළුවන්. හිතලා බලන්න මමත් ඒ වගේ මම කියන්නේ මං විතරක් නෙවෙයි ඔබත් ඒ වගේ චරිතයක් දහුම්කම් දෙනවද? අනුන්ට ගරු කරනවද? නොදන්න දේ දන්නවා කියලා පෙන්වන්න උත්සාහ ගන්නවද? නිවැරදි පුරවැසියෙකුට එහෙම කරන්න බෑ. හිතලා බලන්න. මේකට තව කාරණා එකතු කරන්න. තවත් අයත් එක්ක බෙදා හදාගන්න. ආයෙ දවසක් හම්බෙමු මේ වගේ කතාවකින්. ස්තුතියි.